දියවැඩියා රෝගයට පසුව ලොව බහුලවම රෝගීන් වාර්තා වෙන හෝමෝන රෝගය වන්නේ තයිරොක්සින් ඌනතාවයයි. පිරිමින්ට සාපේක්ෂව තයිරොක්සින් හෝමෝන ඌනතාවන් ඇත්තේ කාන්තාවන් හටයි. අපගේ කෙලෙහි ඉදිරිපස පිහිටා ඇති සමනලයකුගේ හැඩයගත් තයිරොයිඩ් ග්‍රන්ථියේ මූලික ක්‍රියාකාරීත්වය වන්නේ සිරුරට අවශ්‍ය තයිරොක්සින් හෝමෝනය නිපදවීමයි. තයිරොක්සින් හෝමෝනය සිරුරේ සෑම ඉන්ද්‍රියක්ම සෑම ශරීර පද්ධතියක්ම සහ සෑම ශරීර ක්‍රියාවලියක්ම නියමිත වේගයකින් පවත්වා ගැනීමට උදව් වෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් මෙම හෝමෝනය නිපදවීම ක්‍රමානුකූලව ඇති නොවීම තයිරොක්සින් හෝමෝන ඌනතාවන් ඇතිවීමට මූලික හේතුවක්. ඒ වගේම ශරීරයේ නිපදවන ප්‍රතිදේහ මගින් තයිරොයිඩ් ග්‍රන්ථිය ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම අයඩින් ඌනතාවය උපතේදී තයිරොයිඩ් ග්‍රන්ථිය නිසි පරිදි සකස් නොවී තිබීම වැනි කරුණු තයිරොක්සින් හෝමෝනයේ ඌනතාවයන් ඇතිවීමට බලපානවා. මීට අමතරව තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් ඇතිවී ශල්‍ය කර්මයකින් ඉවත් කර විකිරෙන ප්‍රතිකාර කිරීමෙන් පසුවද එවැනි රෝගීන් හට පසුකාලීනව තයිරොක්සින් හෝමෝන ඌනතාවයන් ඇතිවෙන්න පුළුවන්. අලස බව, නිදිබර ගතිය, මොළයේ සහ ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩුවීම, අධික ලෙස සීතල දැනීම, බාහිර හේතුන් නොමැතිව හිසකෙස් වැටීම හෝ අධික ලෙස සම වියලී යාම, කෑම අරුචිය සමග ශරීරයේ බර වැඩිවීම, මලබද්ධය, ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, කටහඬ ගොරෝසු වීම මෙහි රෝග ලක්ෂණ ලෙස අපට හඳුනා ගන්න පුළුවන්. මෙම රෝග ලක්ෂණ වලට අමතරව මද සරුභාවය, ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් වැඩිවීම, මානසික රෝග, ගල ගණ්ඩය වැනි රෝග ඇති අවස්ථාවේදීද තයිරොක්සින් හෝමෝනයේ ඌනතාවයන් ඇති වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයකට රෝගියා පත් වූයේද යන්න සොයා බැලීමට තයිරොක්සින් හෝමෝන පරීක්ෂාවකට ලක්වන ලෙසයි වෛද්‍යවරුන් උපදෙස් දෙන්නේ. එවිට මෙම රෝගය නිවැරදිව හඳුනා ගැනීමට ඔබට වෛද්‍ය උපදෙස් මත TSH ෆ්‍රී T4 වැනි රුධිර පර්යේෂණ කර ගැනීමට පුළුවන්. මෙම රුධිර පරීක්ෂාව සඳහා නිරාහාරව සිටීමට අවශ්‍ය වන්නේ නැහැ. එවිට ඔබට තයිරොක්සින් ඌනතාවයක් තිබේ නම් වෛද්‍යවරුන් විසින් ඔබව ප්‍රතිකාර සඳහා යොමු කරනවා. එහිදී තයිරොක්සින් ඌනතාවෙන් පෙළෙනා බවට හඳුනාගත් රෝගීන්ට මුඛයෙන් ලබාගත හැකි තයිරොක්සින් හෝමෝන පෙති ලබා දෙනවා. මෙලෙසින් නියම කරන හෝමෝන පෙති දීර්ඝ කාලයක් ගැනීමට අවශ්‍ය වන අතර නියමිත මාත්‍රාවෙන් නියමිත වේලාවට ගැනීමද ඕනෑකමින් කළ යුතුයි. එමෙන්ම තයිරොක්සින් හෝමෝනය නිසි පරිදි උරා ගැනීම සඳහා ආහාර මාර්ගය ආහාරපාන නොමැතිව නිදහස්ව තිබීම ඉතාම වැදගත්. එම නිසා තයිරොක්සින් හෝමෝනය ගත යුත්තේ උදෑසන අවදි වූ විගස පිරිසිදු ජල වීදුරුවක් සමගයි. ඖෂධය ගෙනද පැය භාගයක් යනතෙක් කිසිදු ආහාරයක් හෝ පානයක් නොගත යුතු බවයි වෛද්‍ය නිර්දේශය වන්නේ. තයිරොක්සින් ඌනතාවෙන් පෙළෙන රෝගියෙකුට හෝමෝන ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් පසු මාස 3කට හෝ 6කට වරක් රුධිර පරීක්ෂාවකට භාජනය කර තයිරොක්සින් හෝමෝනයේ අගය පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතුයි.